ගරු මధుර මහත්මයා මధుර මහත්මයාට අපි විශේෂ ස්තුතියක් මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. දෙරමුණ හේවිසි කණ්ඩායමට පවුවට වැඩමවා වදාළ අනුගුණ නීතු මහා රහතන් වහන්සේ ඒ සිදුමල ලාඨාපාතය තමහාමයන් මහරජාය සපයන ලද්දේ අශෝක මහා අධිරාජ්‍යය විසින් මෙම සංගායනාවේ නායකත්වය බොද්දලි පුත්තිස්ස මහරහතන් වහන්සේ දන් ලද අතර මහරහතන් වහන්සේලා 13ක් සහභාගී වූ බවට මහවංශය සාක්ෂි කරනවා. මේ රටේට පිටපස්සේ සංඝ මහත්තයා අපිට පේනවා පන්තිර කණ්ඩායම ඉදිරියට ඇදෙනවා. නර්තන අවස්ථා පන්තිරු නැටුමේ වර්ණවත් තිබෙනවා. පන්තිරු නැටුමේ ගායනයේද සුවිශේෂී තැනක් තිබෙන අතර මේ නාදමාලාද ඊට පන්තිරු නැටුමට සුවිශේෂී ස්ථානයක් ලැබුණා. ඒ වගේම මේ සංවර්ධනයේද මගේ පිටුවාලක් ලැබුණ බව පැහැදිලි. සාන්ත රසය මතුවන පරිදි අසන්නාට ලැබෙන බුදුගුණ ආවර්ජනය කරන්නට ලැබෙන මේ අවස්ථාව අති මහත්. රාජකාරියට අදාළ ලේකම් නිධිය සංවිධානයේ සේදෝ අනුගුණාදී වන්දන පොත් මහා පෙරහැරේ පොරොත්තු ගමන් ගන්නා කෙරමුණේ රාලාට ඇති
විදියයි මේ ආකාරයෙන් සිදුවන්නේ. අද දවසේදී මේ පෙරහැර අලංකාර කරන්නට මේ විශ්නුමල්ල නර්තනය අපිට ලබා දෙන්නට දායකත්වය දක්වන්නට යෙදෙන්නේ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ජාතික ජනගත කණ්ඩායමකුත් ඉදිරියෙන් ගමන් කරනු ලබනවා. මම පෙරහැර මංගල්‍යයට ඈත පියාම අපේ නෙත කැටෙන මුළු මහත් වීදි සංකීර්ණයටම මහා රාජකීය පෙරුමක් එකතු කරන ප්‍රධානතම සංස්කෘතික සංකේතයක් විදිහට මේ දේශත් සහ මුරායුධ හඳුන්වන්න පුළුවන්. මේ හුදෙක් පෙරහැර හැඩ කරන උපකරණයක් පමණක් නොවේ. අපේ ප්‍රෞಢ ඉතිහාසය, ඒ වගේම ස්වෛරී භාවය සහ පූජනීය වස්තුන් කෙරෙහි දක්වන්නා වූ උපරිම ගෞරව ප්‍රහාරය සංවේදනය කරන උදාර රාජ කකුද භාණ්ඩයක් ලෙස හැඳින්වීමද වඩාත් නිවැරදි වෙනවා. දේශත් කලාව පිළිබඳ ලාංකීය බෞද්ධ ඉතිහාසය හා බැඳුණු අතිශය පූජනීය සහ දීර්ඝ ඉතිහාසයක් කැඳවී තිබෙනවා. ඔව් විරෝධී දැන් මේ දේශත් කණ්ඩායමට පිටුපසින් එනවා සබරගම හේවිසි කණ්ඩායම. සබරගම හේවිසි කියලා කියන්නේ ලංකාවේ ප්‍රධාන වාදනයේ යොමු වී තිබෙනවා. සබරගම හේවිසි කණ්ඩායම දවුල සම්මැට්ටම හොරණෑව තාලම්පට යන වාද්‍ය භාණ්ඩ අපිට දැක ගන්නට පුළුවන්. මේ වගේ වාදන ශිල්පී සමානම ආවේනික විවිධ ගීත දැනට නිර්මාණය කර ඇති ගීත වාදනය කරනු ලබනවා. අඳුන් කට්ටලය ගත්තාම උඩුකයට සුදු වාද්‍යක කබසයක් හෝ බැලීමක් සහ ඒට උදින් රතු හෝ තද වර්ණයෙන් යුත් කබායක් හඳුනු ලබනවා. මෙවැනි ලක්ෂණ වලින් නෙස්ලි හොටෙල් අධිපතිතුමා එතුමාට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනු ලබනවා. තමයි මේ ඔබ දකින්නේ ලංකාවේ පහතරට නර්තන සම්ප්‍රදායට අයත් පැරණි ශාන්ති කර්ම නර්තනයක්. මෙම විශේෂයෙන්ම මේ රෝග සුව කිරීම සඳහා අසුභ බලවේග දුරු කිරීමට ආරක්ෂාව සහ සෙත ප්‍රාර්ථනා කිරීම සඳහා පවත්වන තෙල්මේ ශාන්ති කර්මය ලෙස තමයි මේ නම් කරනු ලබන්නේ. සාම්ප්‍රදායික වටිනාකමක් ඇති නර්තනයක්. මෙම ශාන්ති කර්මයේදී විවිධ ඖෂධීය සේවාවන් ආශිර්වාද කිරීම
කාමරය අතීතයේ රජවරුන්ට දේව රූපවලට පවන් සැලීම සඳහා පාවිච්චි කර තිබෙනවා. මේ සතුන් පළවා හැරීම, අපරිසුදු දේ ඉවත් කිරීම, ගෞරවය දැක්වීම වැනි දෑ සඳහා
උදාරම් දීලාවේ එහාට මෙහාට පැද්දෙවි. ඔහු ඒ ආඩම්බරය නිරූපණය කරන ආකාරය නම් අපිට මනාවත් දෙවි යනවා. ශ්‍රී ලංකාවේ පෙරහැර සංස්කෘතිය තුළ අලියදොස් සම්බන්ධ වීමේ ඉතිහාසය ගත්තොත් එහෙම ඒ ඉතිහාසය වසර දහස් ගාණක් ඈතට දිව යන සුවිශේෂී ඉතිහාසයක්. රාජ්‍යන්ත්‍රය ආගමික භක්තිය සහ යුද ශක්තිය විදහා දැක්වීම සඳහා පුරාණයේ සිටම පෙරහැර සඳහා අලියතුන් යොදාගෙන තිබෙනවා. අද දින මෙලෙස ප්‍රදේශය නියෝජනය කරන්නා වූ වික්ෂුන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සම්පරුවම ඊළඟිය ප්‍රාදේශීය සභාව ශ්‍රද්ධාකාමී වන කාන්තාවක් සභාවයි. කරඬුව වැඩවීම සඳහා රාජකීය අත්‍යවශ්‍යරු විශේෂ මංගල හස්තිරාජයතු යොදා ගැනීම රජුගේ සහ රාජ්‍ය බලය සංකේතවත් කරන්න සුදුරෙක් කඩක් මත බුලත් සතක් තබා දෙවියන්ට රංගභූමියට ආරාධනා කිරීමේ අරුතින් මෙම බුලත් පදේ නර්තනය කරනවා. බුලත් පදය සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දුන්නේ ගුරුලගම නම්දහාල්මොල අධිපති නානන්ද මහත්මයා. එතුමාට මේ අවස්ථාවේදී අපි ඉතාමත් ගෞරවයෙන් යුක්තව ස්තුතිවන්ත වෙනවා.
ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනු ලබනවා. ඊළඟට ඔබට දැක බලා ගැනීම ලැබෙන්නේ පස්සේ නාට්‍යනාංගයයි. පොතල දෙපය ලන සමගාකාරගෙන ඉමනලු පිළිකර නුවණ වස්සාගෙන එමල කඩේ කිය පණගෙන් වාගෙන සුසල පදිනිස්ස නැතදෙවි වෙන පස්සේ නාට්‍යය යනු මහතරට නාට්‍ය සම්ප්‍රදායේන ශාස්ත්‍ර වක්තිමත් ලාංකික සැලකෙනවා. මේ පස්සේ දේශවලදී සිදු කරන වක්ති නාටකයක් විදිහට තමයි අඳුර ගන්න පුළුවන්. මේ ආරම්භ වෙන පස්සේ දිනක ආශිර්වාදය ලබා වසන්ත රෝගවලින් ආරක්ෂා වීම ආශ්‍රයයි. මෙම නර්තනය ගම්මාඩු නාට්‍ය සම්ප්‍රදායයේද ඉදිරිපත් කරනු ලබනවා. මෙහි පුරාවෘත කතාව නම් මෙය පතිවර්ෂා දේවිය නැතිනම් පන්නකී යන නම් කණ්ඩායමට පිටුපසින් වජිරඥාන හිමිගේ දෙව්මිනි කෙනෙර අදින්න වෙනුවෙන් සරසු හස්තියේ සඳහා අනුග්‍රහකත්වය ලබා දී තිබෙනවා. නෙවිල් නියුට්‍රිපිට් ආයතනයේ අධිපතිතුමායන් එතුමාණන්ටත් අපි ඉතාමත් ගෞරවනීය ස්තුතිය පුද කරනවා. 2026 අනුබුද්ධාභි වන්දනා පොසොන් පෙරහැර මංගල්‍ය වෙනුවෙන්. ඒ වගේම දක්නට ලැබෙන්නේ වඩික පටුන නර්තනය. වඩික පටුන යනු ශ්‍රී ලාංකීය උඩරට නාට්‍ය සම්ප්‍රදායේ දක්නට ලැබෙන විශේෂ නර්තනාංගයක්. මෙය දකුණු ඉන්දියාවේ වඩික සංස්කෘතික බලපෑමෙන් ශ්‍රී ලංකාවේ පැමිණි නර්තනාංගයක්. තවමත් නර්තනය ශ්‍රී ලාංකීය සංස්කෘතික එසේම රන් වර්ණයෙන් සුසැදි අලංකාරවත් වස්ත්‍රාභරණයෙන් සැරසුණු හස්තිය ගමන් කරනවා. මෙම සැරසු හස්තිය ආදියේ අලවාගෙන සූදානම් කුඩු නාටි වගේ නේද? අයියේ මහිනේ. අනේ ළඟ ළඟ දාන්න දෙවලපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති නීතිඥ ජානක විකොක්තිලකතුමාට මේ පෙරහැර කර්තව්‍යයේදී සිදු කරන්නට යෙදුණු ඒ දායකත්වයේ වෙනුවෙන් අපි ස්තුතිය පුණ්‍යානුමෝදනා පළ කර සිටිනවා. අර මොකටද ඒ වගේම දෙවලපිටිය අනුබුද්ධාදී වන්දනා පොසොන් මහා පෙරහැරේ අධීක්ෂණ කටයුතු මෙහෙයවමින් මේ පෙරහැර සාර්ථකත්වයට ගෙනීම සඳහා කටයුතු කරන්නට යෙදුණු මුදල් රාජ්‍ය අමාත්‍ය, කම්කරු අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්මයාට අපි නැවත වරක් ස්තුතිවන්ත වෙනවා මේ කටයුතු සාර්ථක කරගන්නට එතුමාණන් දක්වන්නට යෙදුණු දායකත්වයේ සිහිපත් කරමින්. ඒ වගේම පෙරහැර කමිටුවේ ගරු සභාපති දුරන්තර කොත්තේන ශ්‍රී විසුද්ධාරාමාධිපති